හායි යාළුවනේ මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මගේ channel එක subscribe කරන්න. දවසේ දත් සෞඛ්‍ය නාස්ති කරන වැරදි. අපි බොහෝ දෙනා හිතනවා අපි දත් හොඳට කෙයා කරනවා කියලා. දවසට දෙවරක් දත් මදිනවා. ඒකෙන් හිතනවා අපේ දත් safe කියලා. ඒත් ඇත්තටම අපි දවසේ කරන small habits කිහිපයක් දත් සෞඛ්‍යයට ලොකු damage එකක් කරනවා. මේ පුරුදු බොහෝ දෙනා normal කියලා හිතන දේවල්. අද වීඩියෝ එකෙන් අපි බලමු දවසේ දත් සෞඛ්‍ය නාස්ති කරන වැරදි 5ක් ගැන. වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. පස්වෙනි වැරද්ද බොහෝ දෙනා කරන dangerous habit එකක්. පළවෙනි වැරද්ද. දවස පුරා ස්නැක් කරන එක. බොහෝ දෙනා දවස පුරා බිස්කට්, ස්වීට්ස්, චොක්ලට්, ස්නැක්ස් ටික කනවා. මේක දත්වලට ගොඩක් dangerous. ඇයි? මේ ආහාර කන විට මවුත් එකේ බැක්ටීරියා ඇසිඩ් නිෂ්පාදනය කරනවා. ඒ ඇසිඩ් එනමල් දිය කරනවා. සාමාන්‍යයෙන් කෙල අම්ල උදාසීන කරනවා. ඒත් ස්නැක් කරන ෆ්‍රේග්‍රන්ස් එක වැඩි වෙද්දි ඇසිඩ් ඇඩ්‍රැක් එක නැවත වෙනවා. රිසල්ට් එක තමා දත් දිරා යාම, දත් කුහර, සංවේදීතාව වගේ ඇති වෙනවා. ඩෙන්ටිස්ට් ටිප් ටිකක් කියන්නද? මීල් ටයිම්ස් ලිමිට් කරන්න. ස්නැක් අඩු කරන්න. ස්වීට් ෆුඩ් මීල් සමග කන්න. දෙවැනි එක soft drinks නිතර බොන එක. soft drinks වගේ drinks, කෝලා, energy drinks, sports drinks දත්වලට double damage කරනවා. රීසන් එක තමා sugar නැත්තම් බැක්ටීරියා sugar පරිභෝජනය කරලා ඇසිඩ් නිෂ්පාදනය කරනවා. දෙවැනි රීසන් එක තමා ඇසිඩ්. soft drinks වල pH level එක low. ඒ නිසා එනමලය සෙමෙන් දිය වෙනවා. වැරදි පුරුද්ද තමා සිප් කරලා බොන එක. ඒකෙන් දත් දිගු කාලීන අම්ල නිරාවරණයකට යනවා. better option එක තමා straw use කරන්න. වතුර හොඳට පානය කරන්න. බීම වර්ග අඩු කරන්න. තුන්වෙනි වැරද්ද. hard brushing. බොහෝ දෙනා හිතනවා දත් හොඳට clean වෙන්නේ strong brushing කරන්න ඕනේ. ඒත් මේක ලොකු mistake එකක්. hard brushing එනමලය ඇදීම කරනවා. විදුරු මස් අවපාතය ඇති කරනවා. සංවේදීතාවය වර්ධනය කරනවා. සංඥා සීතල සංවේදීතාවය, විදුරු මස් රේඛා කාදනය, දත් මතු පිට හානි. correct method එක තමා soft toothbrush භාවිතා කරන්න. මෘදු දත් මැදීමක් කරන්න. circular motion. brushing time එක මිනිත්තු 2ක්වත් පවත්වා ගන්න ඕනේ. හතරවෙනි වැරද්ද. night brushing skip කරන එක. බොහෝ දෙනා රාත්‍රියේ දත් මදින්නේ නැහැ. මේක dental problem වල main cause එකක්. ඇයි? night time සලීවා නැත්තම් කෙල නිෂ්පාදනය අඩු කිරීම වෙනවා. බැක්ටීරියා වර්ධනය වැඩිවීම වෙනවා. දවස පුරා food particles කටේ තිබ්බොත් බැක්ටීරියා feast කරනවා. රිසල්ට් එක තමා දත් මැදීම, මුඛයෙන් දුර්ගන්ධය, දත් දිරා යාම. ඩෙන්ටිස්ට් රෙකමෙන්ඩේෂන් එක තමා මෝර්නින් බ්‍රෂ් කරන්න. රාත්‍රියේ දත් මැදීම අනිවාර්යයි. නයිට් බ්‍රෂින් ස්කිප් කරන්න එපා. ඒක ගොඩක් වැදගත්. අපි බලමු පස්වෙනි වැරද්ද මොකක්ද කියලා. ඩෙන්ටිස්ට් චෙකප් ස්කිප් කරන එක. බොහෝ දෙනා ඩෙන්ටිස්ට් බලන්නේ වේදනාවක් ආවම. ඒත් ඩෙන්ටල් ප්‍රොබ්ලම්ස් බොහෝ වෙලාවට මුල් අවස්ථාවේ වේදනා නැහැ. එක්සාම්පල් එකක් විදිහට මුල් කුහර, විදුරු මස් රෝගය, ප්ලැකියු ගොඩනැගීම. ඩෙන්ටිස්ට් චෙකප් රෙගියුලර් කරනවා නම් ගැටලු කලින් හඳුනා ගැනීම වෙනවා. රෙකමෙන්ඩේෂන් එක තමයි මාස 6කට වරක් ඩෙන්ටල් චෙකප් එකක් කරගන්න. දත් දිරා යාම වැළැක්වීම, විදුරු මස් රෝග වැළැක්වීම, දත් පිරිසිදුව තබා ගන්න. අද අපි කතා කරේ දවසේ දත් සෞඛ්‍ය නාස්ති කරන වැරදි 5ක් ගැන. fragrant snacking, soft drinks නිතර බොන එක, hard brushing, night brushing skip කරන එක, dentist checkup skip කරන එක. මේ පුරුදු ඔයා වළක්වා ගන්නව නම් ඔයාට දත් සෞඛ්‍ය දිගු කාලයක් රැක ගන්න පුළුවන්. මේ වගේ වටිනා වැදගත් වීඩියෝ තව බලන්න channel එක subscribe කරන්න. හැමෝටම සුබ දවසක්.